ලූක්තුමාගේ සුවිශේෂයේ 11 වන පරිච්ඡේදයේ 29 වන වගන්තිය සිට 32 වන වගන්තිය දක්වා සමූහයා උන්වහන්සේ වෙත රැස් කකා එද්දී උන්වහන්සේ මෙසේ වදාළසේක. මේ පරම්පරාව නපුරු එකකි. ඔහු හාස්කමක් සොයති. එහි ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. ජෝනා නිනීවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද එසේම මනුෂ්‍ය පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්චය දවසේදී දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධව නැගිට ඔවුන් වරදට පත් කරන්නීය. ඇය සොලමන්ගේ ප්‍රඥාව අසනුවස් පොළවේ සීමාන්තවල සිට පැමිණියාය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. නිනීවේ මිනිස්යෝ විනිශ්චය දවසේදී මේ පරම්පරාව සමග නැගී සිට ඔවුන් වරදට පත් කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්මදේශනාසා ඔහු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ අද දින සුදෝසුපුවත තුල අපි හැම කෙනෙකුටම ඉස්මතු කර දක්වනවා. ජනතාව ස්වාමීන් වහන්සේගෙන් ප්‍රාතිහාර්යයක් ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ කියන මේ පරම්පරාව නපුරු එකක් කියලා. ඔවුන් හාස්කමක් සොයන්නේ ඇයි? ස්වාමීන් වහන්සේට තිබුණු ප්‍රශ්නේ එයයි. ජනතාව උන්වහන්සේ වෙත රැස් කකා එනකොට ස්වාමීන් වහන්සේ මෙසේ පවසන්නේ. උන්වහන්සේ කියනවා ජෝනා හැරෙන්නට වෙන කිසිම හාස්කමක් ඔබට දෙන්නේ නැහැයි කියලා. ස්වාමීන් වහන්සේ එසේ පවසන්නේ ජෝනා නිනීවේ වැසියන්ට යම්කිසි ආකාරයකට සලකුණක් වුණා. මනුෂ්‍ය පුත්‍රයාණෝ මේ පරම්පරාවට සලකුණක්. උන්වහන්සේ කියනවා දේව විනිශ්චය දවසේ මොනවද සිද්ධ වෙන්නේ? ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නේ. ඒ විනිශ්චය ස්වාමීන් වහන්සේ දානය කරනතුරු අපිට බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ එම නිසාම පවසනවා සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තියෙනවා. මිනිස්සු කතා කරනවා සලමොන්ගේ ප්‍රඥාව ගැන. ස්වාමීන් වහන්සේ ඒ දානය කළ ප්‍රඥාව ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබෙනවයි කියලා කියනවා. මොකක්ද මේ ශ්‍රේෂ්ඨ දෙය? නිනීවේ මිනිස්සුયો විනිශ්චය දවසේදී මේ පරම්පරාව සමග නැගී සිට ඔවුන් වරදටපත් කරන්නෝය. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ පවසන ශ්‍රේෂ්ඨ දෙය මනස්ථාපනය. ඔවුන් එසේ මනස්ථාපනය වුණේ ජෝනාගේ ධර්ම දේශනා අහලා. එසේනම් ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වාමීන් වහන්සේ පසුතැවී සිත් හරවා ගන්න ඕනෑම කෙනෙකුට ස්වාමීන් වහන්සේගේ ඒ වරප්‍රසාදය දානය කරනවා. කුමක්ද ඒ වරප්‍රසාදය? නැවත සමගි වීමේ වරප්‍රසාදය. ස්වාමීන් වහන්සේත් සමග නැවත ඒ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේ වරප්‍රසාදය මනස්ථාපනය තුලයි, පසුතැවීම තුලයි, පශ්චත්තාපය තුලයි මෙසේ යම්කිසි කෙනෙකුට ඒ වරප්‍රසාදය දිනා ගන්නට පුළුවන් වෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, එසේනම් අපි හැම කෙනෙක්ම මේ චතුරාර්ය සමයේ ඒ ශ්‍රේෂ්ඨ දෙය හොයාගෙන යමු. ඒ ශ්‍රේෂ්ඨත්වයට අපව රැගෙන යන්නට ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු. අපගේ ජීවිතවල අයිතිය දෙමු. උන්වහන්සේ අපි හැම කෙනෙකුටම ප්‍රබල දේව සලකුණක්, අති ප්‍රබල දේව සලකුණක්. උන්වහන්සේ ਸਰව සාධාරණයි. උන්වහන්සේ හැමතෙම යුක්තිය ඉටු කරනවා. උන්වහන්සේ හැම කෙනෙකුටම එක හා සමානව ආදරය කරනවා. එසේනම් ඒ ආදරය තුල අපි හැම කෙනෙක්ම සන්නද්ධ වෙමු. ආදරය දිනා ගැනීමේ එකම මාර්ගය මනස්ථාපනයයි. අපි ස්වාමීන් වහන්සේට එසේනම් අද දවසේදී පෞකාර අපගේ
සිත් වෙනස් වෙන්නට නව ජීවිතයක් උන්වහන්සේ තුළින් උදා කරගන්නට අවසි වරම් පතා යදිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදී මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.